බිස්නස් එකක් කරන්න යද්දි මුදල් පස්සේ දුවද්දි ඔයාගේ සතුට නැති වෙන්න හේතු වෙන කරුණු ටිකක් තමයි අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න යන්නේ. හොඳ සිහියෙන් මේ කරුණු ටික අහලා බලන්න. මේ කරුණු ටික ඔයාගේ ජීවිතයේ ඇසුරෙන් ගලපලා බලන්න ඔයත් මේ වැරදි ටික කරනවද කියලා. ඒ වගේම අද මේ කතා කරන කරුණු ටික ව්‍යාපාර ලෝකේ ඉන්න උඩම කීප දෙනෙක්ගේ අදහස් ඇසුරෙන් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සිටුවර් රහස් YouTube channel එකේ 44 වෙනි කතාවට එහෙම නැත්නම් 44 වෙනි පාඩමට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයා මුලින්ම සිටුවර් රහස් channel එකට ආවේ අද නම් ඔයාට මේ වෙනකොට කතා 43ක් මිස් වෙලා තියෙනවා. මොකද මේ කතා එකට එකක් සම්බන්ධව පිළිවෙලකට ගලාගෙන යන්නේ. මේ වීඩියෝ එකෙන් පස්සේ අපේ කලින් කතා ටික පිළිවෙලට බලන්න පටන් ගන්න. කවුරු හරි මේ වීඩියෝ එක Facebook එකේ හරි TikTok එකේ හරි දකිනවා නම් YouTube එකට ඇවිල්ලා සිටුවර් රහස් කියලා සර්ච් කරලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ ටික පිළිවෙලට playlist එකක් විදිහට හැමදාම පළ කරන්නේ YouTube එකේ. මේ වීඩියෝ එක බලන ඔයාගෙනුත් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයත් YouTube එක ඇතුලේ වැදගත් දේවල් හොයන කෙනෙක් නම්, තමන්ගේ දියුණුවට අදාළ දේවල් ගවේෂණය කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට like එකක් දාන්න. මොකද ඔයා ඒ දාන like එකෙන් ඔයා වගේම වැදගත් දේවල් YouTube එක ඇතුලේ හොයන තව කෙනෙක්ට මේ වීඩියෝ එක හොයාගන්න පහසුවක් වෙනවා. එහෙනම් වෙනද වගේම අදත් කරුණු 6ක් පෙළගස්සලා තියෙනවා. 6 වෙනි කරුණේ ඉඳන් වැදගත්කම වැඩි වෙන පිළිවෙලට වැදගත්ම කරුණ පළවෙනි කරුණ අවසානයේ කතා වෙන විදිහට පෙළගස්සලා තියෙන්නේ. අපි 6 වෙනි කරුණෙන් පටන් ගමු. ඊට කලින් අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් චූටි announcement දෙකක් දෙන්න තියෙනවා. පළවෙනි announcement එක සිටුවර් රහස් WhatsApp channel එකේ විස්තරය description එකේ තියෙනවා. ඒක ගිහින් බලන්න. මේ වෙනකොටත් ඒකේ වැදගත් කරුණු ගොඩක් පළ කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි announcement එක 5 golden rules වැඩසටහන සම්බන්ධව ඒකේ විස්තරය description එකේ තියෙනවා. ඔයාට පහ ජොබ් එකක් කරගෙන දිගටම ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් 5 golden rules වැඩසටහන ඔයාට අදාළ වෙන එකක් නෙමෙයි. හැබැයි ඔයා ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් හරි දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් හරි description එකේ තියෙන ඒ අපේ වැඩසටහන සම්බන්ධ විස්තරය කියවලා බලන්න. ඒ වැඩසටහනට සහභාගී වෙච්ච අයගේ අදහස් දැක්වීම තමයි මේ screenshot විදිහට වීඩියෝ එකේ මම තනින් තන දාලා තියෙන්නේ. හරි අපි එහෙනම් 6 වෙනි කරුණෙන් පටන් ගමු. අද මම 6 වෙනි කරුණ විදිහට කියන්න යන්නේ don't compare yourself කියන කරුණ. මේකේ අදහස තමයි ඔයාගේ සතුට නැති කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරගන්න යන එක. ඇත්තටම ව්‍යාපාරයක් හරි මොනවා හරි ඔයාගෙම පාරක යන කෙනෙක් නම් ඔයා ફોකස් කරන්න ඕනේ consistency කියන එකට. ඒ කියන්නේ ඒකාකාරව එක දිගට ඔයාගේ improvement කර ඉදිරියට යන එක ගැන තමයි අවධානය යොමු කරන්න ඕනේ. අනිත් අයත් එක්ක ඔයා ඉන්න තැන සංසන්දනය කරන්න යන්න එපා. මොකද ඒකට හේතුව මේ ලෝකේ ඉන්න හැමෝම එකම විදිහේ පාරවල් වල යන අය නෙමෙයිනේ. එක එක්කෙනාට අනන්‍ය වෙච්ච එක පාරවල් තියෙනවා. ඒ වගේම එක එක්කෙනාගේ ටයිම් ලයින් වෙනස්. ඒ කියන්නේ එක එක්කෙනා ජීවිතේ එක කාල ගත කරන විදිහ වෙනස්නේ. එතකොට ඔයා කොයි වයස් සීමාවක හිටියත් ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා දිනපතා ඔයාගේ වර්ධනය ගැන අවධානය යොමු කරලා ඔයා එක්ක තරඟ කරන ගමනක යන්න, අනිත් අයත් එක්ක තරඟ කරන ගමනක යන්න එපා. මේ කරුණ 6 වෙනි කරුණ විදිහට මම දාලා කියන්නත් හේතුනේ මෑතක මම YouTube එකේ වීඩියෝ එකක් දැක්කා. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ව්‍යවසායක කාන්තාවක් ඇඳුම් බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධව එයාගේ අතීත කතාව කියද්දි එයා මතු කරපු එක කරුණක් තමයි ඒ කාලේ ඒගොල්ලන්ට ඔය සමාජ මාධ්‍ය කියන දේ, සෝෂල් මීඩියා කියන දේ තිබුණේ නැහැ. ඒ නිසා ගොඩක් දුරට ඒගොල්ලෝ අනිත් අය ගැන ફોකස් කරන්න ගත්තු කාලය අඩුයි. හැබැයි ඒගොල්ලන්ගේ තරුණ කාලෙත් සෝෂල් මීඩියා තිබ්බනම් ඒගොල්ලන්ටත් ස්ට්‍රෙස් එක කියන එක අනිත් අයත් එක්ක කම්පෙයා වෙන එක දැනෙන්න තිබ්බ කියලා ඒ අදහස එයා මතු කරලා පෙන්නුවා. ඒ ඇසුරෙනුයි මම මේ 6 වෙනි කරුණ ඉදිරිපත් කරේ. ඊළඟට මම එනවා 5 වෙනි කරුණට. ඔයාගේ හැමදේම සෝෂල් මීඩියා වල දාන්න යන්න එපා. මොකද සාර්ථකත්වය කියන දේ මාකටිං වලින් සමාජය දැනුවත් කිරීමෙන් නෙමෙයි ආරම්භය තීරණය වෙන්නේ. ඔයා මුලින්ම මහන්සි වෙලා කැප වෙලා ඔයාගේ ගමන යම් කිසි දුරකට යනකොට තමයි ඔයාට ඔය සමාජය දැනුවත් කරන අවයානස් කියන එක අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඔයා සද්ද වහලා සමාජයට පේන්න වැඩ කරන්න ඕනේ නැහැ. ඔයාට පේන්න ඔයාගේ ගමන වෙනුවෙන් වැඩ කරගෙන දිගටම යන්න. සමාජයට යන්න ඕනේ පණිවිඩය ඔයාගේ ගමන ටිකෙන් ටික වර්ධනය වෙනකොට සාර්ථකත්වයත් එක්ක සමාජයට ඔයාගෙන යන්න ඕනේ පණිවිඩය එළියට යයි. ඒ වගේම ඔයාගේ පර්සනල් තියාගන්න ඕනේ දේවල් ඒවා ඔයත් එක්කම තියාගන්න. හැමදේම සමාජය දැනුවත් කරන්න යන එකෙනුත් ඔයාගේ මානසික නිදහස නැති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මම යන්නේ කතා කරන්න යන 4 වෙනි කරුණට. 4 වෙනි කරුණ තමයි ඔයා දිනපතාම දැනුමට යමක් එකතු කරගන්න. ඒ වගේම ඒ දේ ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න භාවිතයට ගන්න පුරුදු වෙන්න. අලුතෙන් දැනුම කියවලා බලලා අහලා තමන්ගේ ඇතුළට ගන්න. හැබැයි කොච්චර දැනුම අරගත්තත් වැඩක් නැහැ. ඒ දේවල් ප්‍රායෝගික භාවිතයට පුළුවන් තරම් යොදා ගන්න බලන්න. මොකද තමන්ට අලුත් දැනුම නැති වෙන එකත්
ප්‍රශ්න තමන් ඔය මානසික ගැටලු වලට පත් වෙන්න එක්තරා විදිහට හේතු වෙන්න පුළුවන්. මොකද ව්‍යාපාරික ගමනක යනකොට හැමෝම තරඟකාරී රේස් එකක ඉන්නේ. එතකොට දැනුම තියෙන කෙනා දැනුම නැති කෙනාව පහු කරගෙන යන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමන්ට දැනුම තියෙන එක වැදගත් වෙනවා. හැබැයි දැනුම තිබ්බා කියලා ඒ දේ ප්‍රායෝගිකව ඇප්ලයි කරේ නැත්නම් ඒත් වෙන්නේ තමන්ගේ මානසික නිදහස සතුට නැති වෙන පැත්තට හේතු හැදෙන එක. මේකෙදි ඔයාලා දැනුම අරගෙන හැම වෙලේම තියෙන ගැටලුවක් ක්‍රමයෙන් විසඳන්න උත්සාහ කරන්න. කියන්නේ වගේ ව්‍යාපාරේ වේවා, ඔයා කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරේ වේවා, ප්‍රායෝගිකව මොනවා හරි ගැටලුකාරී තැනක් අඩියෙන් අඩිය හරි විසඳගෙන ඉදිරියට යන්න බලන්න. අපි කියන්නේ අර ඉදිරියට යන වේගෙ වැදගත් වෙන්නේ නැහැ, ඉදිරියට යන එකයි වැදගත් වෙන්නේ කියලා. වේගෙ වැදගත් නැහැ කියන එකට මම එකඟ නැහැ. හැබැයි ඉදිරියට යන එක වැදගත් කියන එකට මම එකඟයි නේ. ඒක නිසා මම කියන්නේ දැනුම එකතු කරගන්න, ඒ දැනුම ප්‍රායෝගිකව තමන් ඇප්ලයි කරගන්න. මෙතනදී කෙනෙක්ට හිතන්න පුළුවන් මේ මොටිවේෂන් කතාවක් කරන්න කියලා. නෑ, මේක මේ ව්‍යාපාර සම්බන්ධ කතාවක්. මේ කරුණු ඔයාට සිල්ලර කඩයක් කරත් ඒකටත් ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයා කරන ඕනේ ව්‍යාපාරයකට ගැලපෙන්න මේ දේ ඇප්ලයි කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. දැනුම අරගෙන ප්‍රායෝගික භාවිතයට හුරු වෙන්න කිව්වහම ඔයා සිල්ලර කඩයක් කරන කෙනෙක් වුණත් ඔයාට මාකටිං සම්බන්ධ දැනුම, මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට කොහොමද කතා කරන්නේ, ඒ වගේ දේවල් සම්බන්ධ දැනුම, සමාජයේ ඉල්ලුමට සැපයුම, සමාජයේ අවශ්‍යතා, සමාජයේ ඉස්සරහට එන්න තියෙන ට්‍රෙන්ඩ්, ඒ වගේ දේවල් සම්බන්ධ දැනුම, මේ දේවල් ඔක්කොම තමන් YouTube එකකින් හරි මිනිස්සු එක්ක කතා බහ කරලා හරි පොතපත කියවලා හරි TV රේඩියෝ වලින් හරි තමන් දැනුම එකතු කරගන්න. ඒකතු කරගන්න දැනුමක් විදිහට ගොඩ ගහගන්න විතරක් එපා. තමන්ගේ ව්‍යාපාරය ඒකට ගැලපෙන්න කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා තමන් ටිකෙන් ටික කල්පනා කරලා බලන්න. එහෙම දැනුමත් එක්ක තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නේ නැති මිනිස්සුන්ගේ ව්‍යාපාර තමයි ඔය එක තැනම පල්ලෙවි ඒකාකාරීවම කාලයක් තිස්සේ තිබිලා ව්‍යාපාර ශාස්ත්‍රයෙන් අයින් වෙලා යන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගමේ ගොඩේ උදාහරණ වලින් කියනවා නම් දැකලා තියෙන සමහර කඩ තියෙනවා. ලොකු දියුණුවකුත් නැහැ, පරිහානියකුත් නැහැ, ඒකාකාරීව ඉදින් හැමදාම ඒ මට්ටමේම දිගටම ඔහේ තියෙන්නම් වාලේ තියෙන කඩ. ඒ වගේ මට්ටමකටපත් නොවි තමන්ගේ ව්‍යාපාරය ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න ඕනේ. නිසයි මම මේ කියන්නේ. මොකද සමාජයේ වේගෙන් දුවනවා මිනිස්සු. ඒ වේගෙන් දුවන තරඟයක අපි පසුගාමී වුණොත් අපිට මානසික පීඩනය, ප්‍රෙෂර් එක, ඔය වගේ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ඒක නිසයි මේ කරුණු පැහැදිලි කරන්නේ. ඊළඟට මම එන්න යන්නේ තුන්වෙනි කරුණට. මේකත් ගොඩක් අය වැඩිය හිතන්නේ නැති කරුණක්. අපි හැමෝම මුදල් වලට ගරු කරනවා, මුදල් බලාපොරොත්තු වෙනවා, මුදල් එකතු කරගන්න උත්සාහ කරනවා, රැකියා කරනවා, ව්‍යාපාර කරනවා. හැබැයි මුදල් වගේම තවත් වටින දෙයක් අපෙන් නැති වෙලා යනවා කියලා මිනිස්සු වැඩිය දකින්නේ නැහැ. ඒ මොකක්ද? ඒ තමයි කාලය. ඔයා මුදල් වලට වගේම වටිනාකමක්, ඊට වඩා වැඩි වටිනාකමක් ඔයාගේ කාලය සම්බන්ධව අවධානයක් යොමු කරන්න. මොකද කාලය කියන්නේ රත්තරන් වලට සමානයි කියලා කතාවක් අහලා තිබ්බට ඊට වඩා වටිනා දෙයක් කියලා ප්‍රායෝගික භාවිතයේදී ඔයගලන්ට තේරෙනවා. මොකද ගියපු කාලයක් නැවත ආයෙ ඔයගලන්ට ගන්න විදියක් නැහැ. ඔයා මොන ව්‍යාපාරය කරත්, මොන පාත් එකක හිටියත් හැමදේම ඔයාම කරන්න ඕනේ කියන තැනින්, ඔයාගේ කාලෙම වැය කරලා ඔයාම මහන්සි වෙලා කරන්න ඕනේ කියන තැනින් පොඩ්ඩක් මිදිලා ලෝකෙ දකින්න. ඔයාගේ කාලේ වෙනුවට තව කෙනෙක්ගේ කාලයක් එතනට දාන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ සිස්ටම් එකක් තියෙන ව්‍යාපාරයක් ඔයා ටිකෙන් ටික හදන්න බලන්න. ඔයා වෙනුවෙන් තව සේවකයෝ වැඩ කරන මට්ටමකට ඔයාගේ ව්‍යාපාරයක් ටිකෙන් ටික දියුණු කරන්න බලන්න. ඊළඟට මම එන්න යන්නේ දෙවෙනි කරුණට. මේකත් මිනිස්සු ගොඩක් වරද්ද ගන්න තැනක්. මිනිස්සු එක එක අරමුණු ගෝල්ස් තියාගන්නවනේ. ඒ ගෝල්ස් වලට, ඒ ටාගට් වලට ඒ තියාගත්තු කාලය තුළ ඒගොල්ලන්ට යන්න බැරි වුණාම ස්ට්‍රෙස් වෙලා, කල්පනා කරලා, මානසිකව කඩම් වැටිලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නවනේ. ගෝල් එකක්, ටාගට් එකක් තියාගන්න එක වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ. කාලෙත් එක්ක ඒ දේ තියාගෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙලා, මොකද ප්‍රායෝගික ලෝකෙදී බාධා කරදරෙන්න ඉඩකඩ වැඩිනේ. එතකොට එහෙම යනකොට Tamanට කාලෙත් එක්කේ Taman බලාපොරොත්තු වෙන තැනට යන්න බැරි වුණාම මානසිකව කඩන් වැටෙන, මානසික සතුට නැති වෙන තැනට එන්න පුළුවන්. ඒක නිසා ඔයා ගෝල් එකක් වගේ තියාගන්නවා නම් ඒ තියාගන්න ගෝල් එක අවුට්කම් එකක් ඇසුරෙන් නැතුව ඇක්ෂන් එකක් ඇසුරෙන් තියාගන්න බලන්න. ඒ මොකක්ද ඒ කිව්වේ කියලා ඔයාලට තේරුණේ නැත්තම් මෙන්න මෙහෙම හිතාගන්නකෝ. කෙනෙක් හිතාගන්නවා මම අහවල් කාලේ අහවල් දිනේ එනකොට මෙන්න මේ වගේ වාහනයක් අරගෙන තියෙනවා, මෙන්න මේ වගේ තැනක මම ඉන්නවා කියලා කාලෙත් එක්ක යම්කිසි තැනක් නිශ්චිතව ෆික්ස් කරලා තියාගන්නවට වඩා එහෙම තියාගත්තොත් ඒ ඔයාලා තියාගන්න ගෝල් එක අවුට්කම් එකක්. ඒ කියන්නේ ප්‍රතිඵලයක් ඇසුරෙන් තියාගන්න ගෝල් එකක් නේ. එහෙම නැතුව ඔයා මෙන්න මේ වගේ ගෝල් එකක් ඔයා වෙනුවෙන් දාගත්තොත් කොහොමද? මම හැමදාම මෙන්න මේ වගේ පැය ගාණක් වැඩ කරනවා. මගේ ව්‍යාපාරේ මෙන්න මේ වැඩ කොටස මම දවසෙන් ඉවර කරගෙන ඊළඟ දවසට යනකොට මේ වැඩ ටික ඉතුරු කරගන්න නැතුව මේ ටික අද කම්ප්ලීට් කරලා තියලා ඊළඟ දවසට යනවා. එහෙම නැත්නම් කාල සීමාවක් තියාගන්නවා නම් මෙන්න මේ කාලේ එනකොට මම මෙන්න මෙච්චර සේල්ස් ප්‍රමාණයක්, මෙච්චර ක්ලයන්ට්ලා එක්ක ගනුදෙනු කරලා
මෙන්න මේ වගේ මට්ටමකට එනවා කියලා ටාගට් එකක් තියාගත්තොත් ඒක අර ඔයාලා කරන ඇක්ෂන් එකක් ඇසුනේ කියන්නේ ඔයාලා කරන ක්‍රියාවක් ආශ්‍රිතව ගෝල් එකක් තියාගත්ත එකක් වගේනේ. එතකොට ඒ ගෝල් එක ඔයාගේ මනසට ඔයා දාගන්න විදිහත් එක්ක ඔයාට තේරෙනවා ඔයා කාලෙත් එක්ක යනකොට මේ ගෝල් එකට ඔයා ටිකක් ස්ලෝ වැඩි වගේ නම් ඔයාට තව ටිකක් මහන්සි වෙලා කැපවීමක් කරලා උත්සාහයක් දරලා ඒ ගෝල් එක අචීව් කරගන්න හිතෙනවා. ඒක අර ප්‍රතිඵලයක් මත තියාගත්තු ගෝල් එකක් නෙමේ නිසා. මොකද ඔයා නිශ්චිත ටාගට් එකක් තියන මේ දවසට මම මෙන්න මේ වාහනයක් ගෙනවා කියලා තියාගත්තොත් ඔයාට ඒකේ වේගයක් මන ගන්න විදිහක් නැහැනේ. එතකොට ඔයා ඒ ටාගට් එකට ය아가න්න බැරි වුණාම ස්ට්‍රෙස් එක වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙම නැතුව ඔයාගේ ගෝල් එක ඔයා කරන ක්‍රියාව ඇසුරෙන් තව ටිකක් වේගෙ දැන් ඒතර වේගෙ මදි වගේ නම් වේගෙ වැඩි කරලා වැඩ කරලා හරි තව ටිකක් වැඩේ දියුණු කරලා වෙන කෙනෙක් ධම්මල වැඩ කරලා හරි ඔයාට ඒ ගෝල් එක අචීව් කරගන්න ඔයාට බැරි වුණොත් වෙන කෙනෙක්ගේ කාලයක් හරි අරගෙන ඒ දේ කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසායි මම කිව්වේ ගෝල් එකක් සෙට් කරගන්නකොට ඇක්ෂන් එකක් බේස්ඩ් කරලා ගෝල් එක හදාගන්න අර අවුට්කම් එකට ප්‍රතිඵලයට දින නියම කරලා කරගන්න යන්න එපා කියලා. ඊළඟට මම එන්න යන්නේ අද කතා කරන වැදගත්ම සහ අවසාන කරුණට. මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම් අවසාන කරුණත් වැදගත් වෙයි කියලා බලාපොරොත්තු වෙන වෙනකන් රැඳිලා හිටියා නම් ඇත්තටම ඔයාගේ දියුණුව ගැන සැලකිල්ලක් දක්වන කෙනෙක්. මොකද මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තු අයගෙන් ඉස්සර කට්ටිය මේනකොට බලන්න එක අයින් කරලා ගිහිල්ලා ඒගොල්ලන්ට මේ කරුණ වල ප්‍රයෝජනවත් භාවයක් වැදගත්කමක් තේරෙන්නේ නැහැ. ඔයාට මේක යම්කිසි වැදගත්කමක් තේරෙන නිසානේ ඔයා කාලෙ කැප කරගෙන මේක මෙතනටකම් බලන්නේ. ඔයා අන්න එහෙම කෙනෙක් නම් ඔයා තාම අපිව subscribe කරගෙන එහෙම නැත්නම් ඔයාට දැන් මේ channel එකේ වැදගත්කම පැහැදිලි වෙලා ඇතිනේ. අමතක නොකරම ඔය පහළ තියෙන subscribe button එක click කරගන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මොකද ඒක click කරපු අයට YouTube ආයතනයෙන් notification එකක් එවනවා අපේ වීඩියෝ එකක් පළ වුණ ගමන්. click නොකරපු අයට ඒ කියන්නේ subscribe විතරක් කරලා තියාගන්න අයට අපේ වීඩියෝ එකක් හොයාගන්න ඔයාගේ කාලේ කැප කරලා search කරලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. එතකොට ඉතින් ඒකටත් වැය වෙන්නේ ඔයාගේ කාලය. කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් තප්පරයක් දෙකක් තප්පර 5ක් 10ක් නේ search කරලා වීඩියෝ එකක් හොයාගන්න වැය වෙන්නේ කියලා. හැබැයි ඔයාගෙන් යන කාලය නැවත ඔයාට ආපහු ගන්න විදිහක් නැහැ. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා තියාගන්න. එහෙනම් මම එනවා දැන් අවසාන සහ වැදගත්ම කරුණට. අවසාන කරුණ විදිහට මේක තියාගත්තෙත් ගොඩක් වැදගත් නිසා ව්‍යාපාර ලෝකේ කියන්නෙම ප්‍රශ්න ගැටලු වෙනස් වීම එක්ක යන කාලෙන් කාලෙට ගැටලු පැන නගින සංකීර්ණ තැනක්. ජොබ් එකක් වගේ සරලව ඉමේජ් එකක් Taman තුල තියාගන්න එපා. එතකොට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ස්වභාවය ඒකනම් ප්‍රශ්න ගැටලු එන එක සාමාන්‍ය දෙයක් කියන දේ තමන්ගේ මනසට තමන් හේතු ගන්නලා තියාගන්න. මොන ගැටලුව ආවත් වැඩිය සැලෙන්නේ නැතුව හදිසි තීරණ කලබල තීරණ ගන්න නැතුව අපි කියන්නේ සංසුන් මනසින් යුතුව තීරණ ගන්න කියලා. අන්න ඒ වගේ මට්ටමකට තමන්ගේ මනස ට්‍රේන් කරගන්න. ඔයා සංසුන් මනසක් තියාගත්තොත් වෙනස් වෙන ක්ෂේත්‍රයක් ඇතුලේ වෙනස් වෙන කාලෙත් එක්ක මේ වෙනස් වෙන සමාජය ඇතුලේ ඔයාගේ බිස්නස් එක උඩ පහළ යෑම වෙයි. හැබැයි පවත්වා ගන්න ඔයාට හිතේ හයියත් එක්ක වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි. ඒක නිසා ප්‍රශ්නයක් ගැටලුවක් ආවම කලබල වෙන්නේ නැතුව මානසිකව වැටෙන්නේ නැතුව මේකේ ස්වභාවය ඒකයි කියලා දැකලා ඒ ආපු ප්‍රශ්නයක් විදිහට දැකලා ඒක විසඳන්න උත්සාහ කරන්න. මම ස්ක්‍රිප්ට් එකටම දාගෙන හිටියේ නැතත් මට මෙතනට කරුණක් මතක් වෙලා ආවා. ඒකත් කියන්න ඕනේ කියලා හිතුවා. කැම්පස් එකේ ඉන්න කාලේ ව්‍යාපාර සම්බන්ධ උපදෙස් දෙන එක්තරා පුද්ගලයෙක් ආපු සැසියකදී එයත් මේ උපදෙසම අපිට දුන්නා. එයාගේ ජීවිතේ ප්‍රායෝගිකව එයා කරපු ව්‍යාපාරයක් කඩන් වැටිලා එයා එතනින් කොහොමද ඊළඟ ශාස්ත්‍රයට මාරු වුණේ, කොහොමද දැනුම එකතු කරගත්තේ, කොහොමද අභියෝග ජයගත්තේ කියලා අපිට හෙන්න මොටිවේෂන් ටෝක් එකක් දුන්නා. ඊට අවුරුදු කීපයකට පස්සේ මට ආරංචි වෙනවා ව්‍යාපාරික ශාස්ත්‍රයේ වෙච්ච ප්‍රශ්න වගේකට මූණ දෙන්න බැරුව පැනලා ගිහිල්ලා. ඒක මෙතනට අදාළ කරගන්න හිතුනෙත් ඇයි කියලා මම කියන්නම්. මොන මොටිවේෂන් එක තමන්ගේ ඔළුවට දාගත්තත් තමන් මොන මට්ටමේ පොරක් කියලා තමන් හිතන් හිටියත් ඒක ඔයාටත් අදාළයි, මේ කියන මටත් අදාළයි. ජීවිතේට සමහර වෙලාවට කර්ම ප්‍රවාහෙත් එක්ක ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. කර්ම ප්‍රවාහයක් ඉස්සරහා අපි වීරයෝ නෙමෙයි. ඒක නිසා තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත තමන් ගවේෂණය කරලා තියාගන්න. ඇයි තමන් මනුස්ස ජීවිතයක් ලබලා ඉන්නේ, මේ ජීවත් වෙනවා කියලා අපි මේ ලබන අත්දැකීම මොන වගේ එකක්ද කියලා අන්නේ ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරලා බලන්න. ඒ නැතුව අපි මොන ප්ලාස්ටර් ගහන්න උත්සාහ කරත්, මොන ව්‍යාපාරික මට්ටමක වැජෙන්න උත්සාහ කරත් අටලෝ දහම කියන එක ලෝකේ තියෙන ස්වභාවයක්. එතකොට ඒකෙන් කම්පා වෙන එකත් සාමාන්‍ය මිනිස්සෙගේ ස්වභාවයක්. ඒ කම්පා වීමත් එක්ක තමන්ගේ මොන හරි කර්ම ප්‍රවාහයකුත් එක්ක ප්‍රශ්න පිට ප්‍රශ්න එක දිගට එන්න ගත්තොත් තමන් ආධ්‍යාත්මික දියුණුව ගැන ගවේෂණය කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, තමන්ගේ මානසිකත්වය තමන් ශක්තිමත් කරගෙන හිටියේ නැත්නම් අර මොටිවේෂන් ටෝක් එක දුන්න කෙනාට උන වගේම සිදුවීම් වලට තමන්ටත් මුණ දෙන්න ඉඩ තියෙනවා.
මහලොකු ප්‍රශ්න ගැටලුව ඕන්නේ සමාජ කෙනෙක් ඉස්සරහා මිනිස්සු ඉස්සරහා තමන්ට මොනවාරි අපහාසයක් තමන්ට අපවාදයක් මුණට આવොත් ඒක දරා ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඒක නිසා තමන්ගේ මානසිකත්වය ශක්තිමත් කරලා තියාගන්න කියලා මේ වගේ කිව්වට මේක මොටිවේෂන් එකක් විදිහට ගන්න එපා. තමන් තුලින් තමන් ගවේෂණය කරන්න තමන්ගේ ආධ්‍යාත්මික මට්ටම කොයි වගේ තැනකද තියාගෙන ඉන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අටලෝ දහමෙන් කම්පා නොවන ගුණයක් තමන් තුළ ඇති කරගන්න ඒ ආශ්‍රිත දැනුම කියලා දෙන දේශකයන්ගේ දේශනා අහලා බලලා ඒ දේශනා එක්ක තමන්ගේ ජීවිතය කොච්චර දුරද ළඟද කියලා තමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ මම අවසාන වශයෙන් පැහැදිලි කරපු කරුණු ටික ඔයගොල්ලන්ට පැහැදිලි නැත්තම් ගැටලුවක් නැහැ. ලෞකික දියුණුව පැත්තම ටාගට් කරගෙන තමන්ගේ ව්‍යාපාරත් එක්ක තමන්ගේ ගමන යන්න. අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි, කරදර බාධක ජීවිතවලට එයි. තමන් හිතාගෙන ඉන්න ඒ වගේ දේවල් වලට තමන්ට ඔරොත්තු දෙන්න ශක්තිය තියෙනවා කියලා. හැබැයි එහෙම තමන් හිතාගත්ත පමණින් එන ගැටලුව සරල වීමක් වෙන එකක් නැති වෙයි කියලා මතක් කිරීමක් තමයි මේ උදාහරණය ඇසුරෙන් මම පැහැදිලි කරේ. මොකද මගේ ජීවිත අත්දැකීමක් මම මේ ඉදිරිපත් කරේ. එහෙනම් අදට මෙතනින් මේ කතාව මම නතර කරන්නම්. හෙටත් අපි හවස හම්බෙමු මේ වගේම වැදගත් කතාවකින්. ඔයගොල්ලෝ කරන කියන හිතන පතන හැම යහපත් දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත්ම ඉන්නවනම් මේ වීඩියෝ එකෙන් පස්සේ කලින් වීඩියෝ ටිකක් බලන්න. ඒ වගේම මතක ඇතුව මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔය පහළ තියෙන ෂෙයා බටන් එක ක්ලික් කරලා එන ලින්ක් එක සෝෂල් මීඩියා වල අනිත් අයගේ ප්‍රයෝජනය සඳහා බෙදා හරින්න. එහෙනම් සුබ දවසක් හැමෝටම ජයෙන් ජයම වේවා.